හරි දැන් අපි කතා කරමු week 1 paper එක. මම week 2 එකක් දාන්න මෙහෙම week 1 එක කතා කරමු ඉස්සල්ලා. හරි. මොකද පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ගොඩනැගිල්ල වල හැටුම් නිර්මාණයේදී නිරාපාසාදී ප්‍රමාණ විශේෂාධාර මොකද යුතුය? නිරාපාසාදයේ කොහොමද පැහැදිලි කරන්නේ කියන්නේ? මොකක්ද නිරාපාසාදය කියන්නේ ඇත්තට? නිරාපාසාදය කියන්නේ ගොඩනැගිල්ල මත අනපේක්ෂිත භාරයෙන් ඇතිවීම වළක්වා ගොඩනැගිල්ල බිඳ වැටීම වැළැක්වීමට ගණනය කරන සාධකයක් තමයි නිරාපාසාදය කියන්නේ. ඒ කියන්නේ මෙහෙම හිතන්නකො ගොඩේ ලිෆ්ට් එක ගමු. ලිෆ්ට් එක අපි දැන් ලිෆ්ට් එකේ යද්දී ඒක ගහලා දිනනවා ගියා. දැන් ලිෆ්ට් එක ගානේ මිනිස්සු 5 දෙනෙක් කියලා. හැබැයි මිනිස්සු 5ට ලිෆ්ට් එක යන්න පුළුවන්. මිනිස්සු 10ක් දාන්න පුළුවන් ලිෆ්ට් එක ගහලා දින මිනිස්සු 5යි. ඇයි ඒ දාලා දින්නේ එහෙම? එතකොට කොයි වෙලාවෙත් මේ මිනිස්සු 10ට රකින්න නැති හින්දා කොයි වෙලාවෙත් මේ ලිෆ්ට් එක කඩන් වැටෙන්නේ. අන්න ඒ වගේ ගොඩනැගිල්ල මත අනපේක්ෂිත භාරය ඇති වළක්වා ගොඩනැගිලි බිඳ වැටීම වළක්වන්න කොහොමද නිරාපාසාදකි. ඊට පස්සේ මොකද දාන්නේ? ඊට පස්සේ අහනවා නිරාපාසාදී වල විශේෂ හේතු දෙක සඳහන් කරන්න. එතකොට එකක් ගොඩනැගිල්ල ස්ථායීතාව පවත්වා ගැනීමට. මම මාගින් දන්න මේ ටයිප් කරු. දෙක තව මොකක්ද කියන්නේ? තව එක ගොඩනැගිල්ල මත අනපේක්ෂිත භාරයන් ඇතිවීම වැළැක්වීමට. අනපේක්ෂිත භාරයන් ඇතිවීම වැළැක්වීමට. හරි. ඔන්න ඒකේ කරුණු ටික. ඊට පස්සේ ගොඩනැගිල්ල විවසන කොන්ක්‍රීට් වල ගුණාත්මක අදහස් සාධකතා. දැන් අපි දන්නවා කොන්ක්‍රීට් නිර්මාණ පියවර සෙට් එකක් තියෙනවා තියෙන්නේ. සූසු සමහර තෝරාගෙන ඉන්න මිශ්‍ර කිරීම එළියෙන් තියෙන්නේ. එතකොට කොන්ක්‍රීට් වල ගුණාත්මක බලපානවා සමාහාරක මත. ඒ කියන්නේ වැලි කළුව. දෙක මිශ්‍රණ අනුපාත මත. ජල සිමෙන්ති අනුපාතේ මත. තව පදම් කිරීම මත. සුසංහසන ක්‍රියාවලිය. ඔය ඕන එකක් දිවනම් හරි වවදට. දැන් කොන්ක්‍රීට් එකේ ගුණාත්මක බලපාන සාධක සුසංහසන ක්‍රියාවලිය මත. හරි. ඊට පස්සේ මේකත් හරි. ඊට පස්සේ කියනවා ගොඩනැගිලි විවසන භාවිතයන් කොන්ක්‍රීට් වල ගුණාත්මක වශයෙන් කියලා. කොන්ක්‍රීට් හැටුම් සඳහා වැඩ කරන යෙදීමේදී වැදගත්කම් පැහැදිලි කිරීම පදරන්නේ. මොකද්ද කොන්ක්‍රීට් එකේ කම්බි දාන්නේ? වැඩ කරන කම්බි දානවනේ. මොකද්ද මේ කොන්ක්‍රීට් වල? කොන්ක්‍රීටේ සම්පීඩන ශක්තිය ඉහළයි. ඒ කියන්නේ සම්පීඩන ශක්තිය ඉහළයි කියන්නේ. එයාගේ ඒක වර්ග බලයක් මත බලයක් කිව්වොත් කැරෙන්නේ නැහැ කොන්ක්‍රීට් එක. ඒකේ සම්පීඩන ශක්තිය ඉහළයි. හැබැයි එයාගේ ආතන්න ශක්තිය පහළයි. ඒ කියන්නේ ඒ කොන්ක්‍රීට් එක බලයක් තිබුණ ගාම වෙන්නේ සම්පූර්ණ මෙලින් ක්‍රැක් වෙනවා කැල්ලෙනවා. ඒකට හේතුව තමයි කොන්ක්‍රීට් එකේ බලයක් තිබුණාම සම්පූර්ණ ආතන ප්‍රත්‍ය බලය පහළ හින්දා. ඒ හින්දා තමයි අපි දාන්නේ වැලෙනුම් දාන්නේ. ඒතර කොන්ක්‍රීට් එක වැලෙනුම් දාන්නේ හේතුව මොකද්ද? ආතන ප්‍රත්‍ය බලය ඉහළ නැංවීම සඳහා. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? කොන්ක්‍රීට් ගොඩනැගීම සඳහා යොදා ගැනීමට හේතුව යාන්ත්‍රික සහ භෞතික ගුණයක් කියනවනේ. දැන් අපි දන්නවා යාන්ත්‍රික ගුණවත් මොනවද තියෙන්නේ? දැඩි බව, ඉහළ සම්පීඩන ශක්තිය, ප්‍රත්‍යස්ථතාව ඔය ඕනනම් තියෙනවනේ. දැන් කොන්ක්‍රීට් එකක් ගත්තොත් කොන්ක්‍රීට් එකේ තියෙනවා මොනවද යාන්ත්‍රික ගුණවත් තියෙන්නේ? දැඩි බවක් තියෙනවා, ඉහළ සම්පීඩන ශක්තියක් තියෙනවා. ඊට පස්සේ භෞතික ගුණන් ගත්තොත් ලියන්න වෙන උපයෝග්‍යතාව තමයි. උපයෝග්‍යතාව කියන්නේ කොන්ක්‍රීට් එක විවිධ කාරණා සඳහා එන්නේ. කොන්ක්‍රීට් වල කණු ගහන්න පුළුවන්, අත්ති වලන් දාන්න පුළුවන්. ඒ කොන්ක්‍රීට්
විවිධ කාර්යයන් සඳහා යොදාගැනීමේ හැකියාවට තමයි කියනවාද උපයෝග්‍යතාවය කියලා. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ගඩොල් බැම්ම විදි රටාව ඉදිකිරීමේ හේතු කෙටින් පැහැදිලි කරන්න කියනවනේ. දැන් බැම්මක් රටාවක නැතුව ඔහොම බැන්දොත් මොකද වෙන්නේ? මෙහෙම බැන්දොත් වෙන්නේ ගඩොල් බැම්ම මත එන බාරය එක සම්පූර්ණ එක ගඩොල් පිළිල වෙන්නේ ඒ ගඩොල් පිළිල කල්ල යනවා. එතකොට බැම්ම මත එන බාරය සමාකාරව බෙදා හරින්න තමයි මොකද යූස් කරන්නේ බැම්ම රටාව. තව ලියන්න පුළුවන් අලංකාරය ලබාගෙන ඒකත් අවුලන්නේ නැහැ. ඒ ඉංග්‍රීසි ප්‍රමිස් බැම්ම ගන්න අලංකාරය බල දාන්නත් ගන්නවා අලංකාරය සඳහත් ගන්නවා. හරි. ගඩොල් බැම්ම ශක්තිමත් වෙන්න පුළුවන්. බඩගල් බැම්මක මැද ගඩොල් මගින් කුණු ඉදිකිරීමේදී පළමුව දෙවෙනි වලසස් මගින් අනේ බඩගල් බැම්මක් කියන්නේ. එතකොට බඩගල් බැම්ම පළවෙනියට යන්න. මේක නෙමෙයි අදින්න ඕනේ. කණු වලසස් මගින් ඉන්න ඕනේ. මම ඉස්සර බඩගල් ඇඳලා පෙන්නනවා. හරි. ඔන්න බඩගල් බැම්ම ඇඳනවා. දෙවෙනි වලයි. ස්පේස් එක තියන්න. ඔයදී දැන් මම ඉස්සෙල්ලා බඩවැල් බැම්ම. ඔන්න බඩවැල් බැම්ම. ඔයදී බඩවැල් බැම්ම. මේ පාවණි වඩිය මේ දෙවෙනි වඩිය. ඊට පස්සේ දැන් කණුවක් යද්දි යන්න ඕනේ. දැන් මේ බැම්ම පළ ගොල්ල පළ සමානයි. ඒතකොට යන්නේ ගඩොල් අධ්‍ය කුණු පාඩි කියන්නේ. ඒ කියන්නේ මෙහෙම යන්නේ. මෙහෙම දෙකයි. කොහොමද? ඔන්න ඔහොම තමයි යන්න ඕනේ. එතකොට මේකෙදී ඔන්න පළවෙනි අවුල නැහැ. ඔන්න මේක තමයි පළවෙනි වඩිය වෙන්නේ. ඔයදී ඔන්න ඔය තමයි පළවෙනි වඩිය වෙන්නේ. දෙවෙනි වඩියෙද්දි වෙන්නේ කොහොම එකේ ඔන්න ගඩොල් දෙයක් කියනවා. ඔයදී ඔන්න දෙවෙනි වඩිය. එතකොට මේ ඉතින් පළවෙනි වඩිය මෙහෙම ආවා. දෙවෙනි වඩිය මේ කුඩින් ඔන්නම ගඩොල් දෙයක් ආවා. ආපහු තුන්වෙනි වඩිය මෙහෙම ගලක් දැම්මා. හතරවෙනි ආපහු ගඩොල් දෙයක් ආවා. ඔන්න ඔය තමයි හැදෙන්නේ. එතකොට මේක අඳිද්දි වලිසස් මනිද්දි ඔන්න පළවෙනි වඩිය වල මේ වැම්ම මදින්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේක වදින්න ඕනේ මෙන්න මේ කැල්ලක් නැහැටි. මෙන්න මේ කැල්ලයි මෙන්න මේ කැල්ලයි යන්න නැහැටි. මේක මේ පළවෙනි වඩිය මේ දෙවෙනි වඩිය. ආපහු පළවෙනි වඩිය දෙවෙනි වඩිය. ඔහොම තමයි මදින්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? මේ ඉවරයි. නිවසක් ඉදිරියේදී පස පිළිවෙල අධ්‍යක්ෂකවරු වඩා අතන අවාසිය කිටි මොකද අධිතාක්ෂකවරු කියන්නේ? අධිතාක්ෂකවරු කියන්නේ අපි දැන් ඕනරට එන්නේ. ඕනරට පස ගැන විශ්වාස කරනවා. කියන්නේ හිතන්නු මේ පස හොඳ මේ කළු ගලක් වගේ පසක් කිසි අවුලක් නැහැ කියලා. ඒතකොට දෙවිලා හරි දැන් ඔක අවුල් පසක් නම් මොකද වෙන්නේ? ගොල් නැගිල්ල එළවීම පෙරලීම සිදු වෙන්න පුළුවන්. නැත්නම් බිත්ති පුපුරන්න පුළුවන්. පුපුරා යාම තියෙන්න පුළුවන්. ඕවා තමයි ඒ හේතු. ඊට පස්සේ කියන්නේ මොකද්ද? පසක් අවතාක්ෂේර වල ඉදිකියම දුරන්නේ නම් ඒ සඳහා වඩා සුසු අත්‍යාලංකරණ නම් කරයි. භාවිතයෙන් දැන් මේ ගෙදර නදන්නේ. ගෙදරක් හදනවා නම් පසක් අවතාක්ෂේර කියන පස එනේ. අපේ දැන් මේ පසේ ඉසුන් දාලිතා ගණන් ගන්න නිකම්ම සලකන්නේ නැතුව හදනවා කියන්නේ. එහෙම ඉතින් පස ඉසුන් දාලිතා අඩු කියන අපි සලකන්න ඕනේ. එතකොට ඉතින් හොඳ වැඩ ගන්න පටියක් තියවනවා. දැන් නිවසක් හදන ඉඳලා නෑ ටැම්පත් තියනම තවුලන්නේ නැහැ. නිවසක්නේ හදන්නේ මේ. ඊට පස්සේ දලෙලු ලුවසක් රූපයෙන් නම් කරන්න කියනවනේ. හරි. දලෙලු ලුවසක් නම් කරන්න කියනවා. හරි.
මැද කණුව ජනෙල් හිස ජනෙල් පඩිය ඊට පස්සේ පියන සෙට් වෙන තට්ටුව ඔය ටික නම හරි. ඉල කලම්බ දුරක් කරන කොටස් නම් කරන්නේ කියනවා. ඉල කලම්බ දුරක් කියන්නේ මෙහෙම යන්නේ. කලම්බ දුර නම් මෙහෙම එන්නේ. කලම්බ දුර නම් ඔහොම එන්නේ. දැන් මේක අවුලම කලම්බ දුර ඉල කලම්බ දුරක් ඉන්නේ. කලම්බ දුර වල තමයි කාලයක් ඇති මේක හර සම්බන්ධ නැහැ. හින්දා පැත්තට ඉල්ලා වෙනවා. ඒක වළක්වන්න ඉල කලම්බ දුරක් යූස් කරන්නේ. ඉල කලම්බ දුරේ ඔන්න ඔය. ඒතර මේකේ මේවට තමයි කියන්නේ ඉලේ කියලා. හරි. දැන් ජයල් මත හිරුවාවන ඉදීමේදී අවධානයට කරුණු දෙන්න ඕනේ. දැන් හිරුවාවනයක් කියන්නේ මොකද්ද? හිරුවාවනයක් කියන්නේ මේ ගෙදර නම් මේ ජයල මෙන්න මෙතින් දාන පොඩි ඔන්න ඔය එක. ඔය ඔන්න හිරුවාවනයක්. तो हिरुवाने शरीराचे शरीर काढून जावा මේක අවම පළල 450 මිලිමීටර වෙන්න ඕන 450 මිලිමීටර වෙන්න ඕන අනිත් එක සම්මත ආලෝක තලයට බාධා නොවන පරිදි හයි කරන්නත් ඕනේ සම්මත ආලෝක තලයට බාධා නොවන පරිදි සවිකල යුතු වීම හරි ඔන්න පළවෙනි උත්තරය හරි ඊට පස්සේ යමු අපි අනිත් එක මොන කියන්නේ දැන් ඒක කියන්නේ ඔන්න කප්පිය මෙතන T මෙතන T ඔන්න ඒ ගාන කියනවා මේක 5000යි මේ 2023 හෝ 22 ගාන හරිද ඒක 500 නම් මෙතන කිය 5000 නිව්ටන් අර SFT ගාලින් ඉහළ වල සමානයි කාට පහළ වලට T සමානයි කිය 5000යි 2යි T සමානයි 5000යි දෙපැත්තම දෙකින් බෙදුවා T සමානයි 2500 නිව්ටන්. ඔන්න තන්ත්‍රය ආදේනවා නිව්ටන් 2500යි. ඊට පස්සේ ඒ කියවන්නේ ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියනවා යාර ගුණ කතාවක් කියන්නේ. ඔන්න මෙතින් දැන් පල්ලයට 5000ක් කියනවා. දැන් අතන 2500 වලට සම්පූර්ණ බල 5000යිනේ. මෙතන තමයි ඔන්න ඔය කියන ආදායමේ තියෙන මෙතන තමයි අසව් කරලා තියෙන්නේ. මෙතන සෙන්ටිමීටර් 25යිලු බූම් එක දිග සෙන්ටිමීටර් මීටර 5යි වගේ. 5 මීටර මෙතන F හරි. ඉතින් සූත්‍රය මේ පැත්තේ ගුණ සමානයි මේ පැත්තේ ගුණ වාමාවට ගුණ සහ දක්ෂිනාවට ගුණ. 5 වැඩි කිරීම 5000 සමානයි 25 බෙදීම 100 වැඩි කිරීම F. 5 වැඩි කිරීම 5000 100 බෙදීම 25 සමාන F. මේ කැපෙනවා 200යි 200 වල 5 1000යි 1000 ලක්ෂය. ඒක බලය නම් නිව්ටන් ලක්ෂය. හරි. ඊට පස්සේ මොකද තියෙන්නේ? ඊට පස්සේ කියනවා ඒක මේකයි සිද්ධ වෙන්නේ. දැන් මේ භූම මතනේ භූම මතේ මෙතන නම් වසව කරලා තියෙනවා කියන ගානේ. මෙතන ඉඳන් සෙන්ටිමීටර් 25ක් කියනවා මෙතන මීටර 5ක් කියනවනේ. එතකොට වාමාවර්ත ඌර්ණ සමානයි දක්ෂිණාවර්ත ඌර්ණට. මෙහර දක්ෂිණාවර්ත ඌර්ණ සමානයි වාමාවර්ත ඌර්ණට. එතකොට 25 වැඩි කිරීම F සමානයි 5 වැඩි කිරීම 5000. 5 වැඩි කිරීම 5000 සමානයි 25 වැඩි කිරීම cm බෙදුවේ. මෙතන සෙන්ටිමීටර තියෙන මීටර ගන්න cm බෙදුවා වැඩි කිරීම F. ඒක තමයි F වන්න තියෙන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? වර්ග සෙන්ටිමීටර හරි. ඒක ලේසි. දැන් අහන්නේ මෙන්න මෙතන බලන්නේ අපි F වාත ලක්ෂයයි කියලා. ඉතින් අපි දන්න ඕනේ මොකද්ද? පීඩනයේ සමානයි බලයේ බෙදීම මොකද්ද? හරස්කඩ වර්ග බලය. දැන් බලය කීයද? ලක්ෂය නිව්ටන්. හරස්කඩ වර්ග බලය කීයද? තියෙන වර්ග සෙන්ටිමීටර 100යි. එක වර්ග සෙන්ටිමීටර එක වර්ග දැන් වර්ග මීටර ගන්න බෑ. එක වර්ග මීටරයක් කියන්නේ වර්ග සෙන්ටිමීටර 10000කට. එතකොට මෙතන ලියනවා 10 න 4 නේ බෙදන්න බෑ. එතකොට බිඳුවේ බිඳුවේ කැපෙනවා 1000 වැඩි කිරීම 10 න 4. ඕනනම් තව 10 දාන 4 වෙන 4 උඩ 10 4 වෙනවනේ. එතකොට 10000 වැඩි කිරීම
10 3යි පැස්කල්. එන්න මට එනවා 10000යි කිලෝ පැස්කල් කියලා. ඔච්චරයි කේස්. ඊට පස්සේ කියනවා 500 කිලෝ වෙන විශාල ජවකන්ද පොසා විට බාරේ පාලනය පහසුයි. එබැවින් ලොරිය වඩා සවිත පීනම් ස්ථායන හරි. මෙහෙමනේ. ඒ කියන්නේ දැන් ඔය ලොරියනේ තියෙන්නේ. ඔන්න ලොරිය. දැන් මේකේ ඉස්සරෙන් ගන්නකොට ස්ථායි කාලයක් දාන්න ඔන්න ඔය ජැක් එකක් ගන්න ඕනේ. ඒක ගහන්නේ වාසිය තමයි. දැන් හිතන්නකො මෙහෙම ජැක් එකක් තිබ්බෙන්න නම් අර බර වැටෙන්න වෙන්නේ මේ ටයර් වල තමයි. ටයර් තමයි ටිකින් ටික එබෙන්න ගන්න. එතකොට ටයර් ඉබිලා අන්බැලන්ස් එක පෙරලෙන්න පුළුවන්. ඒ හින්දා මේක ගහපු ගාව වෙන්නේ ඔය ටයර් ටික සම්පූර්ණ උඩ යනවා. එතකොට සම්පූර්ණ බාරය යන්නේ මෙයාට මිස ටයර් වලට නෙමෙයි. එතකොට අර සම්පූර්ණ ලොඩි ස්ථායීතාවපත් ගන්න මොකද වෙන්නේ? මෙයා දායක වෙනවා. ඊට පස්සේ මොකද තියෙන්නේ? මේක මොලේ භූමත ක්‍රියාවෙන් ජව සම්ප්‍රේත දාය. ඉතින් ද්‍රව්‍යයක් බාධාන හේතු මොනවද? විශාල ජවය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. විශාල ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම. ඊට පස්සේ ජව හානිය අවමයි. ජව හානිය අවමයි. ඊට පස්සේ සමාන ප්‍රමාණයෙන් ජවය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. සමාන ප්‍රමාණ වලින් ජවය සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඕක තමයි කියන්නේ. හරි. මේකේ week 1 පේපරේ මම මාකින් ස්කීම් එකක් අද ඔයට අප්ලෝඩ් කරනවා. මේකේ පොඩ්ඩක් අර ගඩොල් බෙම පොඩ්ඩක් බලන්න. ඒක හොඳ ප්‍රශ්නයක්. තාම මේ භූමි ගාන සම්පූර්ණ වේරල් ගානක් නෙකි. ඊට උඩට අවුලක් නැහැ. මම දැන් week 2 එකත් හෙට වන්ද අප්ලෝඩ් කරනවා.